පාරයින තියෙන හැලපකඩයක් දැකලා නැවතුණා අපි. උදේට සප්පායන් වෙන්න. ඊට අමතරව මෙතන තියෙන බෙලිමල්. වගේ නම්බර එකක් දාන්නන්නේ. මේ මහත්තයා රුපියල් 40කට වගේ තමයි හැලපයක් සහ බෙලිමල් පොල් කට්ටක් මිල කරලා තියෙන්නේ. එතකොට වලස් මුල්ලේ පුරක්කන් ඇට ගෙනල්ලා ඒවා අඹරලා තමයි මේ මහත්තයා කියන්නේ මේ හැලප හදනවා කියලා. මේ හැලප අපි කාලා බැලුවා. ඊටම හොඳ තත්ත්වයෙන් තිබ්බා. ඒ වගේම අපි ගෙදරත් අරගෙන ආවා. චතුර මහත්තයා දැන් සති කීපයක් තිස්සේ අපි ඒ පැත්තට යවෙන නිසා යම් කටයුත්තකට අපි දැන් දවස් කීපයක් මෙතෙන්ට ගියා. ඒවා රස බැලුවා. ඊටම හොඳ තත්ත්වයෙන් හැම සතියකම තිබුණා. උදේරයින් නැගිටලා මේවා හදලා ඒ ඔක්කොම අරන් ඇවිල්ලා තමයි මෙතන මේ අලවි කරන්නේ. අපි දැක්ක ගොඩක් කස්ටමර්ස්ලා ගොඩක් එනවා. ගොඩක් වාහන හොඳ අලවි තත්ත්වයක් තියෙනවා. ඊට අමතරව මෙයා ගාව තියෙනවා මේ තව නිෂ්පාදන ඔය තල් හකුරු යකින අරන් ගන්නේ කවුද? යකිනාරං කුලයක සෙමට ගන්න මහත්තයෝ. සෙමට. ඔව් සෙමටයි. හීම්බෝ විටියේ තියෙනවා අක්මා විචෙල් වලට. ආහා. වයි එහෙන් කඩාන එනවනේ. ඔව්. සියම්බලා නිෂ්පාදනයක් තියෙන. ඊටාම හොඳ වටපිටාවක් තියෙන හොඳ සේවන පරිසරයක ලස්සන තැනක ඊටාම අවම පහසුකම් යටතේ වසර 20ක කාලයක් මේ ව්‍යාපාරය කරගෙන ඇවිල්ලා තියෙනවා. කොච්චර කාලයක්ද කඩේ කරන්න අර? දැන් අවුරුදු 20ක් වෙනවා. 20. ඔව් 2005 දැන් මේ කඩේ. රුවන්වැල්ලේ පදිංචිනේ. වන්නලේ පදිංචි ඔව්. හැලප කවුද හදන්නේ එතකොට? හැලප නෝන හදන්නේ. ආ. ඔව්. උදේරයින් නැගිටගෙන හදනවා. ඔව් මහත්තයෝ. රෑ 8ට පටන් අරගෙන පාන්දර 5 මාරනකොට ඉවරයි. ආ. ඔව්. එතකොට මේ සාමාන්‍ය දවසකට කීයක් විතර යනවද? අවුරුද්දකට හැලප 500ක් යනවා මහත්තයෝ. 500ක් විතර යනවා. අනිවාර්යෙන් යනවා. අනිවාර්යයෙන් යනවා. කොරෝනා වලට කලින් නම් 1000 ගියා. ආහා. 1000 ඊට පස්සේ අර කොරෝනා වලින් පස්සේ පොඩ්ඩක් බිස්නස් එක අඩාල වුණා. ඔයාලගේ හැලපවල මොකද්ද විශේෂත්වය? හොඳටම හොඳම කුරක්කම වලින් මහත්තයෝ. ඇට ගෙනල්ලා අම්බරලා තමයි ගන්නෙ. ඔයාලා ඇට ගෙනල්ලා අඹරනවා. ඔව්. කලවන්නේ අර පාම් පිටි තියෙනවනේ වෙන තැන්වල එහෙම නැහැ. එහෙම නෑ මහත්තයෝ. මේක හොඳම කුරක්කම්. ආ. ඒකයි ඔය හැලපේ විශේෂත්වය. පොල් එහෙම දාන ඔව් අනිවාර්යෙන් පොල් දාන්න ඕනේ. පොල් දාන්න නැත්නම් හැලපේ රස එන්නේ නෑ. අර මේ දකුණේද කොයිද හදනවනේ පැණි පොල් දාලා. ඒක මෙහි අයට හරියන්නේ හරියන්නේ නෑ නෑ. ගොඩක් ඔය දකුණෙන් ආපුවාම හැලප කනවා අඩුයි. ආ. මොකද යාලට හරියන්නේ අර පැණි පොල් දාපු එකනේ. එතකොට බොණ්ඩ දෙන්නේ බෙලිමල් නේ. බෙලි මල් දෙන්නේ බොන්න මහත්තයෝ. ඒක ඉතින් හොඳයි දෙකම බෙහෙත් වර්ගනේ. ඔව් ඒක තමයි. තව තියෙනවා බුලත් පිට බයිට් වර්ග තියෙනවා. ඔව්. තේකොඩුත් තියෙනවා නේ. තේකොලක් තියෙනවා මහත්තයෝ. තේකොල එකත් හොඳ තේකුඩු එකක්. ඒ කොහෙන්ද ගන්න තේකොඩු? ඒක රුවන්වැල්ලෙන් ගන්න මහත්තයෝ. ආ. ෆැක්ටරි එකෙන්. කිතුල් ලකුරු තියෙනවා. මේක තේකොල එකක් අරක කොලස්ටරෝල් වලට හොඳයි මහත්තයෝ. තල් ලකුරු තිබිලා අපි ගත්තා. තල් ලකුරු සාමාන්‍යයෙන් තියනවද මෙතන? තියෙනවා මහත්තයෝ. දැන් හෙට ආයි බඩු එනවා. ආහා. ඒ තල්ලකුරු එක හොඳ මේකෝය. මේ දෙකට අමතරව වඩේයි ඕවට අමතරව වෙන මොනවද තියෙන්නේ? වෙන මුකුත් කැම නෑ මහත්තයෝ. ඔය ටික තමයි. විතරයි යෝ. සීමල තියෙනවා. සීමල කොහෙන්ද ගන්න? සීමලා එක අම්පාරෙන් දෙන්නන්නේ. ආහා. ඔක හොඳයි කොලස්ටරෝල් වලට. ඒ කියන්නේ මේක මොනවද දාලා හදපු එකද? ඔකට දාලා තියෙන මහත්තයෝ ගම්මිරිස් ලුණු සීනි දෙහි ඇඹුල් සුදු ලුණු කැලේ මිරිස් කරපිටා. ආහා. මෙලුම් දෙය අරගෙන කුණු කළා තමයි නිෂ්පාදනය කරන්නේ. ආහා. සාම්පල් එකකුත් තියෙනවා මහත්තයෝ කාලා බලන්න පුළුවන්. මේකනේ. ඔව් ඔක සාම්පල් එක. සාම්පල් එක. පෙන්ඩරයිනේ. ඔව්. ඔක ගම්මිරිස් නමන පස්සේ දැවිල්ල ගතිය එනවා කාලේ උඩාට ආ පස්සේ. එහෙමද? ඔව්. කොලෙස්ටරෝල් වලට හොඳයි කියන්නේ. කොලස්ටරෝල් හොඳයි මහත්තයෝ. කාලා හොඳ වෙච්ච අය ඉන්නවා. ඒකට ඔන්න ඔය කියන දේවල් මෙතනින් ගන්නත් පුළුවන්. හැලපවලට තමයි එක්ස්පර්ට් නේ. ඔව් මහත්තයෝ. හැලප කියන්නේ හැලප වෙලවල කියන්නේ දෙකම ගුණ කෑමක්නේ. දෙයනේ කියලා ඉතුරු වෙන්නේ නැහැ ඔක්කොම යනවා පහමාර වගේ වෙද්දි ඉවර වෙනවා. ඔව්. ඔයාගේ ෆෝන් නම්බර් එකක් කියන්න. 076යි 46යි 88යි 02යි 5. හරි. ඔයා එතකොට නිවාඩු දවස් තියෙනවද? නිවාඩුවක් නෑ මහත්තයෝ. හැමදාම ඉන්නවා. හැමදාම වැඩ. උදේ සාමාන්‍යයෙන් කීයට වගේ? උදේ 8 වෙද්දි එනවා. හවස 5 විතර වගේ වෙනකොට හැලප ටික ඉවර වෙනවා ඊට පස්සේ යනවා. යනවා. ඔව්. හරි. පහින් පස්සේ ගොඩක් දුරට හැලප ගන්න බෑ අමාරු බඩු නෑනේ. ඉතින් ඕගොල්ලොත් මේ පැත්තේ ආවොත්
මෙතන නැවතිලා කන්දේ නම පොඩ්ඩක් මොකක්ද කිව්වේ? මේ හැලප රස බලලා මේ ව්‍යාපාරයටත් පොඩි දායකත්වයක් දීලා යන්න. ඓතිහාසික කන්ද. මෑගේ නිෂ්පාදන ඉතාම හොඳ තත්ත්වයෙන් තියෙනවා. ඉතාමත් රසයි. හැලප ඕඩර් කරන්න පුළුවන්. කැමති අයට කතා කරලා ඕඩර් කරන්න පුළුවන්. ඊට පස්සේ ඇවිල්ලා අරන් යන්න පුළුවන්. ඕගොල්ලොත් ඇවිල්ලා මේ වගේ පුංචි ව්‍යාපාරයකට සහයෝගය දෙන්න. මේ පැත්තේ આવොත් අනිවාර්යයෙන්ම ඇවිල්ලා හැලපයක් කාලා බෙලිමල් එකක් සප්පායම් වෙලා යන්න.